හරි. ඊට පස්සේ ඔයගලන්ගේ දෙවෙනි පිටුවේ යට වගුවේ කොටසක් තියෙනවා 15 වෙනි මෙවලම් මම කියනම් බලාගෙන යමු. ඒකෙදී අංක 15 විදියට තියෙනවා left alignment එක. දැන් ඡේදයක් පටන් ගන්න අවස්ථා කිහිපයක් අපිට හම්බ වෙනවා. ඒකෙදී වමට එකෙල්ල කිරීම, දකුණට, මැදට සහ වම සහ දකුණ සමාන්තර එකෙල්ල කිරීම කියලා alignment වර්ග හතරක් ඔයගලන්ට වර්ඩ් වලදී හම්බ වෙනවා. එතකොට left alignment එක දැම්මහම වෙන්නේ ඡේදයක් අපි ටයිප් කරලා තිබ්බොතින් ඒකේ වම් පැත්ත විතරක් සමාන්තර වෙනවා. දකුණු පැත්තේ අක්ෂර එහා මෙහා ගිහලා ඒ කියන්නේ පේලියේ එක පේලියක් දිගයි එක පේලියක් කොටයි ඒ ආදී වශයෙන් තමයි තියෙන්නේ. ඒතර වම් පැත්ත විතරයි සමාන්තරව තියෙන්නේ. ඒතර ඒ වගේ එකකට අපි කියනවා left alignment එකක් කියලා. ඊළඟට ඔයාට ඔය center alignment එක දැම්මම center alignment එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔය ආරාධනා පත්‍රයක් වගේ එකක් හදනකොට ඒකෙදි වෙන්නේ එක පේලියක් දැන් අපි ගත්තොත් පළවෙනි පේලිය තේනවා ඒක මාතෘකාවක් විතර ගත්තම ඒක දිගට තියෙනවා ඊළඟ වාක්‍ය කොටයි ඊළඟ වාක්‍ය දිගයි ඒ විදිහට අර මැදට ඇවිල්ලා තමයි තියෙන්නේ ඒකට තමයි අපි කියන්නේ center alignment එකක් කියලා. ඊළඟට right alignment එකේදී වෙන්නේ ඔයාගේ තියෙන document එකේ සියලු type කරන දේවල් දකුණු අත පැත්තේ තමයි type වෙන්නේ සහ දකුණු අත පැත්තේ type වෙන පේලිය සමාන්තරවත් වම් පැත්තට වෙනකොට ඒ ටික වෙනස් වෙලා තියෙනවා. ඊළඟ justify අවස්ථාවේදී අර පත්තරයක තීරු ලිපි තියෙන වගේ වම සහ දකුණ දෙපැත්තම සමාන්තරව එකෙල්ල වෙලා තියෙන්නේ. ඒතර පත්තරයක තීරු ලිපිය ඔයගොල්ලෝ දැකලා ඇති. ඒකෙදි ගානට අක්ෂර එහා මෙහා ගිහිල්ලා නැහැ. ගානට තීරු විදිහට තමයි තියෙන්නේ. අන්න ඒතර justify අවස්ථාව භාවිත කරන ඒ වගේ තැනකදී. ඊළඟට 19 වෙනි මෙවලම් භාවිතා කරනවා ඔය පේලිය අතර පරතරය වාක්‍යයක් අපි ටයිප් කරලා දින ඡේදයක් තියෙන ඡේදේ පේලිය අතර පරතරය අඩු වැඩි කරන්න ඔය 19 වෙනි මෙවලම භාවිතා කරනවා. ඊළඟට ඔය 20 වෙනි මෙවලමේදී අපි මේක අර highlight මෙවලම හා සමානයි. මේක shading කරන්නේ නැත්නම් අඳුරු පැහැ ගන්නවන්න වගේ දෙයකට පාවිච්චි කරන වචනයක් වගේ එකක් නැත්නම් වගුවක කෝෂයක් වගේ එකක් වර්ණ ගන්නවන්න නැත්නම් අඳුරු පැහැ ගන්නවන්න වගේ දෙයකට shading මෙවලම භාවිතා කරනවා. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා අභ්‍යාසයක් එතරම් පල්ලෙහා දැන් ඔයා මෙවලම් 20ක් ඉගෙනගෙන තිනවා. ඒ මෙවලම් 20 භාවිතා කරලා මේ යට තියෙන අභ්‍යාසය කොහොමද කරන්න කියන එක තමයි අහලා තියෙන්නේ. ඒක දීලා තියෙනවා ඔයාලට ඒ කොටස් වලට ඔයාලට තියෙන නිවැරදි මෙවලම් අංකය ගලප ගන්න විතරයි.